අද අපි යන්නේ භූත බංගලාවකට. ඉතින් කට්ටිය කියන විදිහට නම් මේක මීට අවුරුදු 100කට විතර කලින් අතහැරලා දාපු ගොඩනැගිල්ල. අද අපි මේ බංගලාවේ පැයක් ඉන්න ඕන. 1 hour later. අපිට මේ බංගලාවට යන්න නම් මේ කැලේ පාස් කරන්න ඕන. ඒ මොකද කියනවා නම් ඒ බංගලාව තියෙන්නේ මේ කැලෙන් එහා පැත්තේ. ඉතින් අපිට මොනම හේතුවකින් හරි ඒ බංගලාවට ගිහිල්ලා පැයක් ඉන්න බැරි වුණොත් අපිට සිද්ධ වෙනවා බිත්තර 100ක් නාන්න. එහෙනම් අපි යම් බංගලාවට. අපි කැලේට යන ගමන් ඉන්නේ. ඉතින් අපි මේ විදිහට අපේ ගමන පටන් ගත්තා. එහෙනම් අපි කැලේ ඇතුළට යමු. ඉතින් අපි මේ කැලේට ඇතුළු වෙනකොටම පරණ ගොඩනැගිල්ලක නටබුන් වගේ ගොඩක් දේවල් හම්බ වුණා. ඉතින් ඔයාලා බලන්නකෝ වීඩියෝ එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි කොහොම හරි අර බංගලාව ගාවට ආවා. ඉතින් දැන් තමයි අපේ චැලෙන්ජ් එකේ භයානකම හරිය. දැන් අපි මේ බංගලාව ඇතුළට ගිහිල්ලා පැයක් ඉන්න ඕන. ෆයිනලි අපි බංගලාව ඇතුළට ආවා. දැන් ඉතින් අපි මේ බංගලාව ඇතුලේ පැයක් ඉන්න ඕන. ඉතින් ඔයාලා බලනවා ඇති කොහොමද මෙතන 3 දෙනෙක් වුණේ කියලා. ඉතින් මේ පොඩි මල්ලි තමයි අපේ කැමරාව මෙච්චර වෙලා අල්ලගෙන හිටියේ. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉස්සරහට බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අන්න ඔයාලා දුරි ඉඳ ගන්න තැන. මාතාවට යාළුවනේ. මොනවද වෙනදී? අනිත් දේවල්. මේ ඔක්කොම පරණ ඒවා. දිගලා තියන්නේ. ඉතින් මේ ඔළුවලි තමයි එළිය යන්නේ. උඹා. උඹලේ කියනවා. A few minutes later. ඉතින් අපිට මේ බංගලාවේ තිබිලා අමුතු අద్භූත දේවල් ගොඩක් හම්බුණා. ඉතින් මේ තියෙන්නේ අපිට ඒ වගේ හම්බුණු තවත් දෙයක්. ඉතින් අපි හිතන්නේ මේක සතෙක්ගේ ඇටකටුවක් කියලා. සමහර විට ඒක මිනිස්සෙක්ගේ ඇටකටුවක් වෙන්නත් පුළුවන්. මොකද මේ බංගලාව ඒ තරමටම භයානකයි. ඉතින් අපිට තව පරණ ඔරලෝසු පරණ වේවැල් පුටු වගේ ගොඩක් දේවල් හම්බ වුණා. ඉතින් වේවැල් පුටු කියන්නේ අද කාලේ දකින්නවත් නැති දෙයක්. ඉතින් ඒකෙන්ම හිතාගත්ත හැකි මේ බංගලාව කොච්චර පරණ එකක්ද කියලා. ඉතින් දැන් වෙලාව 4:18යි. අපි මේකේ 5:10 වෙනකන් ඉන්න ඕන. A few minutes later. ඉතින් අපිට මේකේ දිගටම ඉඳලා කම්මැලි හින්දා අපි පොඩි ගේම් එකක් කරන්න පටන් ගත්තා. 1 hour later. ඉතින් අපේ වෙලාව ඉවර වෙන්න තව ටිකයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ චැලෙන්ජ් එක වින් කරනවා. වෙලාව ඉතින් අපිට තව විනාඩි 3යි තියෙන්නේ. අපිට තව මේ බංගලාවේ ඉන්න තියෙන්නේ විනාඩි 3යි. ඊට පස්සේ අපි අපේ චැලෙන්ජ් එක වින් කරනවා.
ඉතින් අපි බය වෙලා දුවගෙන ආවේ එතන තිබ්බු ජනේල් එක කොටසක් එකපාරටම කඩාම් වැටිලා ඒ කොටසෙන් ලොකුම ලොකු වවුලෙක් ආවා. ඒ හින්දා අපි බය වෙලා දුවගෙන ආවා. ඉතින් අපි තව දවසක රෑක එළි වෙනකන් ඉන්න මේ බංගලාවට යනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඔයාලා channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න.